හෙලෝ මුලින්ම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම දිනාදී මම ඉගෙන ගත්තේ වලස්මුල ජාතික පාසලේ. මම A-level විභාගයට මුහුණ දෙන්නේ 2013 2015 කාලයේදී. ඉතින් මමත් ඇත්තටම වරුණ සර්ගේ මුල්ම ක්ලාසස් වල හිටපු ගෝලෙක් කිව්වොත් නිවැරදි. ඒ දවස්වල වරුණ සර්ගේ ගෙදර තමයි ක්ලාසස් පැවැත්තුනේ. ඉතින් මං ගැන කියනවා නම් මං 2013 අවුරුද්දේ තමයි මුලින්ම බයොලොජි ස්කීම් එකෙන් A-level විභාගයට මුහුණ දෙන්නේ. මට ඒ අවුරුද්දේ විභාගයෙන් A1යි C2ක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මං ආයේ මගේ සෙකන්ඩ් ෂයි එකත් කරනවා. එම අවස්ථාවේදී මට ඒ රිසල්ට් එකමයි ගන්න පුළුවන් වුණේ. නමුත් ඉසඩගය කලින්ට වඩා ඉහළ මට්ටමක තිබුණා. නමුත් මගේ බලාපොරොත්තුව උනේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන වෛද්‍යවරියක් වෙන්න. ඒ නිසා මං මගේ තුන්වෙනි අවස්ථාවත් ගත්තා. මට ඒ අවස්ථාවේදී A2යි B1ක් ගන්න පුළුවන් වුණා. නමුත් පොඩි ලකුණු ප්‍රමාණයක් මදි වුණා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න. මට ඇත්තටම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වෙලා ඉගෙන ගන්න ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ. ඒ නිසා මම විශ්වවිද්‍යාලයේ වෙනත් පාඨමාලාවකට ඇතුළත් වෙන්න තීරණය කරනවා. එතනදී මම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි කර්මපීඨයේ කෘෂි තාක්ෂණ සහ කළමනාකරණය කියන පාඨමාලාව මගේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සඳහා තෝරා ගන්නවා. මට මතකයි මගේ අවට හිටපු සියලු දෙනාටම තිබුණු ප්‍රශ්නයක් තමයි ඇයි මම බයොලොජි ස්කීම් එකෙන් එක්සෑම් කරලා මේ වගේ කෘෂිකර්ම පාඨමාලාවක් තෝරාගන්න කියන එක. එතනදී වරුණ සර් එක කතා කළාම ඔහු මට කියපු දෙයක් තමයි දිනාදී ඔයා කැමති දෙයක් ඉගෙන ගන්න තමන්ගේ කැමැත්ත කැපවීම තියනවා නම් ඉස්සරහට යන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා කියන කාරණය. ඉතින් ඒ කියපු වචනය මට හොඳ මොටිවේෂන් එකක් වුණා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ මම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වෙලා මගේ මූලික උපාධිය කෘෂිකර්ම උපාධිධාරණයක් විදියට නිම කරනවා. ඉතින් උපාධිය නිම කළාට පස්සේ මම විශ්වවිද්‍යාලයට අනුබද්ධව තාවකාලික කතිකාචාර්යවරයෙක් විදියට සේවය කරනවා. ඊට පස්සේ තවත් අධ්‍යාපන ශාස්ත්‍රයටම අදාළ රැකියා කිහිපයක නිරත වෙනවා. ඒ අතර වාරයේදී විදේශ අධ්‍යාපනය සඳහා මම පූර්ණ ශිෂ්‍යත්වයක් ලබාගෙන අද වෙන විට ජපානයේ විශ්වවිද්‍යාලයක මගේ පශ්චාත් උපාධිය සඳහා ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. ඉතින් මම දැනට ජීවත් වෙන්නේ ජපානයේ. මට කියන්න අවශ්‍ය ඇත්තටම ගුරුවරයෙක් විදිහට එදා වරුණ සර් ඒ වචනේ කිව්වේ නැත්තම් සමහර විට අද මම මෙතන නැහැ. ඒ වගේම තමයි වරුණ සර්ගේ ක්ලාස් එක මට ගොඩක් ලොකු පිටුවහලක් වුණා අද මේ ඉන්න තැනට එන්න. වරුණ සර්ගේ ක්ලාස් එක ගැන කතා කරනවා නම් සුවිශේෂීම කාරණාව තමයි අපිට නිදහසේ ඉගෙන ගන්න වාතාවරණය සලසලා දීලා තිබුණ හැම අවස්ථාවකදීම. ඒ වගේම හැම ශිෂ්‍යයෙක් ගැනම හොඳින් හොයලා බලලා උන්ගේ අඩුපාඩුකම් දිනු වෙන්න තියෙන තැන් මොනවද කියලා හොඳින් හඳුනගෙන ඔහු ඒ වෙනුවෙන් කටයුතු කරා. ඒ වගේම තමයි ෆිසික්ස් සබ්ජෙක්ට් එකේන තියරි පාඩම් ඔක්කොම අපිට තේරෙන භාෂාවෙන් ඉතාම සරලව කියලා දුන්නා. ඇත්තටම ගුරුවරයෙක්ට වඩා යාළුවෙක් විදිහට තමයි අපිට හොය දෙනුනේ. ඒ නිසා කිසිම අවස්ථාවක පාඩමක නොතේරෙන තැනක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න වාද විවාද කරන්න ක්ලාස් එකේ හිටපු කිසිම ළමයෙක් පසුබැස්සේ නැහැ. මට ඒක වරුණ සර්ගේ ක්ලාස් එකේ දැකපු ඉතාමත් හොඳ ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳම දේ අපි හැමෝම අනන්තවත් ගුටි කාලා ඇති ක්ලාස් එකේදී මම හිතන්නේ ගුටි නොකාපු එක ළමෙක්වත් ක්ලාස් එකේ හිටියේ නැහැ. ඉතින් මම මගේ ජීවිතේ පැටිපුරම් ගුටි කාලා බැනුම් අහලා තියෙන වරුණ සර්ගෙන්. නමුත් ඒක හරි සුන්දර මතකයක්. ඇත්තරම අපි කොච්චර බැනුම් ඇහුවත් ගුටි කෑවත් තරහ වුණේවත් ක්ලාස් එක නතර කළේවත් නැහැ කිසිම කෙනෙක්. ඉතින් දැන් නම් එහෙම නෑ මං හිතන විදිහට. ඉතින් තවත් දෙයක් තමයි විෂය කරුණු හැම දෙයක්ම බොහොම සරලව අපිට තේරෙන භාෂාවෙන් ඔහු කියලා දුන්නා. විශේෂම දේ තමයි ප්‍රැක්ටිකල්ස් කොටස. ඉතාමත් හොඳින් ප්‍රායෝගිකවත් හදා බලන්න ඉගෙන ගන්න අපිට අවස්ථාව උදා වුණා. මට මතක විදිහට ප්‍රැක්ටිකල්ස් 40කට වැඩි ප්‍රමාණයක් තිබුණා සිලබස් එකේ. ඉතින් ඒ සියල්ලම පොඩි තැනක්වත් මිස් නොවි ඔහු අපිට හොඳින් කියලා දුන්නා. ඒ වගේම තමයි පාස් පේපර්ස් කරන එක. මට මතකයි අපි
එකම පාස් පේපර් එක කීප සැරයක්ම කළා. ඉතින් මං හිතන විදිහට ඒක ඊටාම වැදගත් විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමයෙකුට මොකද එතන තිබුණේ ප්‍රශ්න සහ උත්තර කටපාඩම් කරන එක නෙමෙයි විභාගයට ප්‍රශ්නයක් එන ස්වභාවය ඒකට කොහොමද පිළිතුරු දෙන රටාව කොමක්ද කියලා හඳුනා ගන්න එක සහ નિયમિત කාලය තුලදී කොහොමද පිළිතුරක් කළමනාකරණය කරගන්න කියන කාරණා ප්‍රැක්ටිස් කරන එක තමයි. ඉතින් මම විශ්වාස කරන මේක විභාගයකදී ඉතාම ප්‍රයෝජනවත් දෙයක් කියලා. ඉතින් තවත් බොහෝ දේවල් තියෙනවා කියන්න ක්ලාස් එක ගැන කතා කරනවා නම් ඉතින් මේ කියපු කාරණාත් එක්ක ඉදිරියේදී ලෙවල් විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉතින් පළවෙනි පාට දෙවෙනි පාට තුන්වෙනි පාට මුහුණ දෙන නංගිලා මල්ලිලා ඇති. ඉතින් මට කියන්න තියෙන්නේ කැපවීමෙන් උනන්දුවෙන් ඉදිරියට යන්න. මොකද ලෝකේ ඕනෑ තරම් ඔපචුනිටිස් තියෙනවා. ඒ නිසා පළමු දෙවන අවස්ථාවලින් රිසල්ට් අඩු වුණා කියලා පසුබහින්න එපා. Tamanට තියෙන අවස්ථාවලින් උපරිම කැප වෙලා මහන්සි වෙලා ප්‍රයෝජන අරගෙන උත්සාහ කරන්න. ඉතින් මං අද මේ ඉන්න තැනට එන්න වරුණ සර්ගේ ෆිසික්ස් ක්ලාස් එක ලොකු පිටුවහලක් වුණා. උගේ ගුරුවරුකම් ලොකු පිටුවහලක් වුණා. මං හිතනවා ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ සහයෝගය ඔහුගෙන් ලැබේවි කියලා. ඉතින් හැමෝටම තමන්ගේ සිහින ජය ගන්න වරම් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුත්සන්න